අයිබෝවන් සතන පිළිගන්නවා අද අපේ YouTube channel එකට. ඉතින් කාලයකට පස්සේ ඉතින් අද අපි හමු වෙන්නේ ලංකාවේ හිටපු වීරයෙක් ගැන කතා කරන්න. ඉතින් ලංකාවේ ඔබ දන්නවා පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි මෙම මොවුන් විසින් අපේ ලංකාව යටත් කරගෙන සිටිය. ඉතින් 1948 දී අපි නිදහස ලබා ගන්න අපි සමත් වෙනවා. ඉතින් මෙම සටනට උපකාර වෙච්ච වීරයෙක් ගැන තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙයා ගැන මම පොඩි ඉඟියක් පළ කරොත් මෙයා උපත ලබන්නේ මොනට වේද? එහෙනම් වැඩි කතා නැතුව අපි යන් අපේ වීඩියෝ එකට. වීර පුරන්න එහෙම නැත්නම් පුරන් අප මේ නමින් ලංකා ඉතිහාසයට ඇතුළු වෙන මේ වීරයා 1812 11 වන මාසයේ 7 වන දින මොරටුවේදී උපත ලබනවා. මොහුගේ පියා වෙන්නේ පටබැඳිගේ කාලිස්තෝරු ප්‍රනාන්දුයි. මව වර්ණමාන මහවිද්‍යාලයේ හෙලෙනා හාමුදුරුවෝ. මොරටුවේ එවකට තිබූ පාසල් වලින් මූලික අධ්‍යාපනය ලැබූ මොහු පාසල් සමයේදී පවා අසාධාරණයට වගේම අයුක්තියට එරෙහිව නැගී සිටි බවත් අහිංසක කුඩා ශිෂ්‍යයන් තැලූ හැඩි දැඩි දෙටු ශිෂ්‍යයන්ට එරෙහිව ක්‍රියා කළ බවත් වාර්තා වෙනවා. මේ ගතිය ඔහුගේ මුළු ජීවිත කාලයම කැපී පෙනෙලා තිබෙනවා. ගම්වැසියන් තලා පෙළා නීතියට පටහැනි ලෙස රාජකාරී කර ගම්පතියෙකු සමග ගැටුම් ඔහු ඒ ගම්පතියාගේ නොපන්නත්කම් නතර කරවූ බව පැවසෙනවා. මේ ආකාරයෙන් එඩිතරව ක්‍රියා කළ වීර සිංහලයෙකු වූ ඌට ගම් ප්‍රදේශයේ සතුරන් ඇති වෙලා තිබුණා. උන්ගෙන් බේරීමට ගමෙන් පිට වූ ඔහු රත්නපුර පළාතට ගොස් ඥාතියෙකු සමග වාසය කරලා තිබෙනවා. මේ සමයේ පුරන්සික්කු යනුවෙන් හැඳින්වන ඔහු පසුව පුරන්නප්පු බවට පත් වෙනවා. මේ ප්‍රදේශයේ වැඩි කලක් ගත වීමට පෙර ඉතා ජනප්‍රිය පුද්ගලයෙක් වෙච්ච ඔහු කීප අවස්ථාවකදීම ඉංග්‍රීසි වතුකාරයන්ගෙත් ඉංග්‍රීසි භටයන්ගෙත් නොපනත්කම් වලට එරෙහිව ගැටුම් ඇති කරගත් බව වාර්තා වෙනවා. මේ කාලේ ඉංග්‍රීසි ආණ්ඩුව ඉතා අසාධාරණ බදු කීපයක් පැනෙවුවා. බදු බද්ද, තුවක්කු බද්ද, කරත්ත බද්ද, ලුණු බද්ද හා ඇඟ බද්ද ඒවයි. ඒ අසාධාරණ බදු නිසා සිංහල ජනතාව මහත් පීඩාවට ලක් වෙලා තියෙනවා. මේ පිළිබඳ දුක් අඳෝනා හා මැසිවිලි නැගූ ගැමියන් සිරගත කිරීම ඉංග්‍රීසි පාලකයන්ගේ සිරිත වෙලා තිබෙනවා. අහිංසක ගැමියෙකු පැටළුණ නඩුවක් පිළිබඳව ඉතා අසාධාරණ තීන්දුවක් දුන් ඉංග්‍රීසි නිලධාරියෙකුගේ දීපලවලට පහර දුන් පුරන්නප්පු අල්ලලා සිරගත කරලා තියෙනවා. ඌ තවත් සිරකරුවන් පිරිසක් සමග සිරෙන් පැන ගොස් තිබෙනවා. මේ වන විට වෙස්වලාගෙන මහනුවර ප්‍රදේශයේ ගැවසෙච්ච පුරන්නප්පු පසුව උඩරට කාන්තාවක් විවාහ කරගෙන තැන්පත් ජීවිතයක් ගත කරලා තියෙනවා. ඒත් මේ ජීවිතේ වැඩි කල නොපැවැත්වුණේ ඉංග්‍රීසියෙන් රට බේරා ගැනීම සඳහා උඩරට හා ඌව ප්‍රදේශවල සිංහල ජනතාව සංවිධානය වන දුටු ඔහු උඩරට රජරට ඌව හා වෙල්ලස්ස ආදී ප්‍රදේශවල සංචාරය කරමින් එම නිදහස් අරගලයේ පෙරමුණේ තියෙනවා. පුරන්නප්පු නායකත්වයේ දුන් නිදහස් සටනට ගොංගාලේ ගොඩබණ්ඩා වගේ සිංහල පිරිස් දිනපතාම වගේ එකතු වෙලා තිබෙනවා. පුරන්නප්පු විසින් නායකත්වය දෙනු ලැබූ කැරලිකාර හමුදා ඇල්කඩුව නම් ස්ථානයේදී ඉංග්‍රීසි හමුදාව සමග ගැටුණු විට කැරලිකාර හමුදා පරාජයට පත් වෙලා තිබෙනවා. පුරන්නප්පු ඇතුළු තවත් නායකයින් කිහිප දෙනෙක් අල්ලාගත්ත ඉංග්‍රීසි ඔහුට විරුද්ධව රාජ්‍ය විරෝධී වීමේ චෝදනා නගා ඔහුව මරණ දණ්ඩනයට නියම කළා තියෙනවා. 1848 1/6 එම නැත්නම් නිදහස් ලැබුණු වර්ෂයේ පළවෙනි මාසයේ 6 වන දින මහනුවර බෝගම්බර වැවාසලදී වෙඩි තැබීමට පෙර ප්‍රකාශයක් කළා තියෙනවා. ඒ තමයි මාගේ මව මා වැනි තවත් 3 දෙනෙකු බිහි කරා නම්
ඉංග්‍රීසින් මෙරටින් අතුගා දමන්නට තිබුණි යයි. ඔහු අනතුරුව සෙබළුන්ගේ වෙඩි උණ්ඩවලට එඩිතර වහ නොසැලී පපුව දුන්නේ. ඉතින් මාතලෙන් නැගුණු නිදහස් කැරැල්ලේ නායක පුරන් අපුර ගෞරව පිණිස වර්තමානය වෙද්දී ස්මාරකයක් මාතලේ නගරයේ පිහිටුවල තිබෙනවා. ඔහු සිහිවීම පිණිස පාසලක්, කෞතුකාගාරයක්, මාවතක් චතුරස්‍රයක්ද ඔහුගේ නමින් නම් කරලා තියෙනවා. ඉතින් අද අපිට අපේ මාතෘකා සම්බන්ධයෙන් කතා කරන්න තියෙන කාලය මෙතනින් අවසන් වෙනවා. ඉතින් හැමදාම වගේ අපි subscribe කරන්න, like කරන්න, share කරන්න. ඉතින් අපි තවත් ඔයාලට මේ පිළිබඳ රැගෙනීමේ බලාපොරොත්තු වෙමින් අදට සමු ගන්නවා. එහෙනම් ඔබ සියලු දෙනාටම ජයෙන්